හරි යාළුවනේ හැමෝම සාදරෙන් පිළිගන්නවා. අද අපි යන්නේ නියමම ගමනක්. Google Play Store එකෙන් අපේ සල්ලි ආපහු ගලව ගන්න මහා මෙහෙයුම. ලෑස්තිද? එහෙනම් පටන් ගමු. කවදා හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒක ඕපන් කරපු ගමන්ම අම්මා මම මේ මොකක්ද කරගත්තේ කියලා ඔළුවේ අත ගහගෙන තියනවද? අර සල්ලි ටික නිකම් වතුරේ ගියා වගේ දැනෙනේ දරුණු වේදනාව. ඇත්ත අපි හැමෝම ওই තැන ඉඳලා තියෙනවා. ඒක තමයි ජීවිතේ තියෙන එපාම කරපු හැඟීමක්. ඒත් අහන්නකෝ බය වෙන්න කිසිම දෙයක් නෑ. මම ඉන්නවනේ. අපේ සල්ලි බේරගන්න නියම පාරක් තියෙනවා. හරි. මේ ගේම් එකේ පළවෙනි ලොකුම අභියෝගය. අපේ පළවෙනි බොස් අපිට තියෙන්නේ පැය 48ක ටයිම් ලිමිට් එකක්. ඔව් ඔරලෝසුව ටික් ටික් ගාලා වැඩ. ඒ නිසා අපි ඉක්මන් වෙන්න ඕනේ. රෙඩිද? ෆයිට්. හරි. මෙන්න ගේම් එකේ නීති. පළවෙනි පැය 48 ඇතුළත නම් ඒක ඊසි මෝඩ්. කෙලින්ම Google එකෙන්ම රිෆන්ඩ් ඉල්ලන්න පුළුවන්. පොත් ෆිල්ම්ස් වගේ දේවල් වලට දවස් 7ක්ම තියෙනවා. ඒත් පැය 48 පැන්නොත් අන්න ඒක තමයි හાર્ඩ් මෝඩ්. කෙලින්ම ඩෙවලොපර්ට කතා කරලා අඬන්න තමයි වෙන්නේ. අනේ සර් ප්ලීස් මගේ සල්ලි දෙන්න කියලා. හරිම දුකයි. ඒක හරියට ෆයිනල් බොස් ගාවට ආයුධ නැතෝ යන වගේ වැඩක්. හරි දැන් තමයි නියමම හරියට එන්නේ. අර රහස්‍ය හැංගිලා කියන රිෆන්ඩ් බටන් එක හොයාගන්න රහස් කෝඩ් එක මම කියලා දෙන්නම්. හරියට වීඩියෝ ගේම් එකක චීට් කෝඩ් එකක් වගේ. ලෑස්ති නේද? හරි. ෆෝන් එකෙන් කරන හිට මෙන්න ස්පීඩ් රන් එක. Play Store, Profile Pic, Payments and Subscriptions, ඊට පස්සේ Budget and History. ඉන්න මොකක්? Budget and History. රීෆන්ඩ් එක කිල්ලන්න බජට් එකට යන්න ඕනේද? Google ඔයාලා මොකක්ද මේ කරන්නේ? මෙයාලා මේක හංගලා තියෙන හැටි. ඊට පස්සේ අර Jira purchase එක හොයාගෙන report a problem ඔබන්න. එච්චරයි. ඩෙස්ක්ටොප් එකෙන් කරන අයටත් සීන් එක ගොඩක් දුරට ඒකම තමයි play.google.com ගිහින් profile picture, payments and subscriptions, budget and order history. ආයමතර බජට් කතාව. හරි අපි ඒකත් කරමුකෝ. ඊට පස්සේ order එක හොයාගෙන report a problem click කරන්න. ඒක වෙනම attack plan එකක් විතරයි. දැන් තමයි නියම dialogue option ටික එන්නේ. හේතුව හරියටම තෝරන්න ඕනේ. accidental purchase. අනේ වැරදිලා ගත්තේ කියන සීන් එක ඒක හොඳයි. app doesn't work. ඒකත් නරක නෑ. didn't like it. ඒක ටිකක් අවදානම් වගේ නේද? found something better. අම්මෝ ඒක නම් නියමයි. ඒක හරියට sorry මට මීට වඩා හොන්න කෙනෙක්ව හම්බුණා වගේනේ. ඒක නම් නියම savage move එකක්. හොඳට හිතලා තෝරන්න ඕනේ. හරි අපි request එක දැම්මා. දැන් මොකද? දැන් තමයි ගේම් එකේ අර බලාගෙනම ඉන්න හරි. හරියට ෆිල්ම් එකක සස්පෙන්ස්ම හරිය වගේ. අපි දින්නද නැත්තම් පැරදුනද? ඉන්න මොකක්? දවස් 4ක්. වැඩ කරන දවස් 4ක් Google අපේ දෛවයේ තීරණය කරනකල් බලාගෙන ඉන්න ඕනේද? ඒ කියන්නේ සිකුරාදා දැම්මොත් ඊළඟ සතිය වෙනකල් බලන් ඉන්න වෙනවා. මේක නම් මාර නාටයක් නේ. මට නම් එච්චර කාල ඉවසන්න බෑ. හරි අපි අපේ ස්ටේටස් එක බලමුකෝ. රිෆන්ඩඩ් කියලා තිබ්බොත්. yes ගේම දින්නා. සල්ලි එනවා. කැන්සල්ඩ් කියලා තිබ්බොත්? නෑ. එයාලා අපිව ප්‍රතික්ෂේප කරලා. ගේම ඕවර්. පෙන්ඩින් කියලා තිබ්බොත්? ඒ කියන්නේ අපි තාම අර කවදාවත් ඉවර නොවෙන ලෝඩින් ස්ක්‍රීන් එකේ හිර වෙලා ඉන්නවා. හොඳයි. රිෆන්ඩ් එක අප්‍රූව් වුණා කියමුකෝ. සල්ලි එන්නේ කවද්ද? ක්‍රෙඩිට් කාඩ් එකට දවස් 3 ඉඳන් 10යි. PayPal එකටත් එහෙමයි. Google Play balance එකට දවස් 1 ඉඳන් 3යි. ඒක හොඳයි. ඒත් මේක බලන්න මොබයිල් කැරියර් බිලින් දවස් 1 ඉඳන් 30ක් විහිළු කරනවාද? මාසයක්. නෑ ඇත්තටම මාසයක්. එතකොට අපිට සල්ලි එනකොට අර ඇප් එක ගත්තා කියලාවත් අමතක වෙලා තියෙයි. මේක නම් පිස්සුවක්. හරි. අර පැය 48 පැනපු අයට මොකද වෙන්නේ? බය වෙන්න එපා. ඔයාලට සයිඩ් ක්වෙස්ට් එකක් නැත්තම් සීක්‍රට් ලෙවල් එකක් තියෙනවා. හැබැයි මේකේ ඉන්නේ ෆයිනල් බොස්. බලන්න පාරවල් දෙකක් තියෙනවා. පැය 48 ඇතුළත නම් අපි Google එක කතා කරනවා. ඒක ලේසි. ඒත් පැය 48 පැන්නොත් නැත්තම් ඇප් එක ඇතුලේ ගත්ත දෙයක් ආවේ නැත්තම් අපි කෙලින්ම ඩෙවලොපර් එක්ක කතා කරන්න ඕනේ. අන්න ඒක තමයි හાર્ඩ් මෝඩ් එක. ඒක පොඩ්ඩක් අමාරු වෙයි. හරි. මේ ගේම දිනන්නම ඕනේ නම් මෙන්න ප්‍රෝ ගේමර් ටිප්ස් ටිකක්. ඉක්මනටම රික්වෙස්ට් කරන්න. හේතුවට බොරු කියන්න එපා. මේ සිස්ටම් එක අවභවිතා කරන්න යන්න එපා. නැත්තම් බෑන් වෙයි හොඳේ. කන්ෆර්මේෂන් ඊමේල් තියාගන්න, ඊමේල් චෙක් කරන්න, එක පර්චේස් එකකට එකම එක රික්වෙස්ට් එකයි දාන්න. නැතුව ස්පෑම් කරන්න එපා. තේරුණා නේද? good. අවසාන වශයෙන් මේවනම් රීෆන්ඩ් ගන්න බැරිම අයිටම්ස්. හරියට ගේම් එකක කවදාවත් ගන්න බැරි අයිටම්ස් වගේ. පුණ්‍යාදාරවලට දුන්න සල්ලි ආපහු ඉල්ලන්න එපා. දවස් 120කට වඩා පරණ හොරගනු දෙනු ඒක තමාරුයි. ඒ නිසා ඒවට try කරන්නවත් එපා. ඉතින් ඔන්න ඔහොමයි සල්ලි ආපහු ගන්නෙ.
රීෆන්ඩ් එක ඇප්‍රූව් වුණා කියලා ඊමේල් එක ආවම අපේ මුලේ අපිට මෙහෙම කියයි. සුබ පැතුම්. ඔබගේ මුදල් ආපසු ගෙවීම අනුමතයි. දැන් ඔබට තවත් වැඩකට නැති ඇප් එකක් මිලදී ගන්න පුළුවන්. හරි. ඒක තමයි ඇත්ත කතාව. අන්න ඒක තමයි ජීවිතේ චක්‍රය. අපි ඊවඟ මෙහියුමෙන් හම්බ වෙමු.